සිරකරුවාගේ දියණිය 6 වෙනි කොටසේ පළමු දිග හැරුම පල්ලියේ මංගල්‍ය සම්පූර්ණ කතාව රස විඳින්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැන්දෑවේ ගලිවර් ආතාත් රෝස ආච්චිත් පොරොන්දු වූ ආකාරයටම අපත් සමග කුරුස පල්ලියට පැමිණිනෝය. මංගල්‍යය සඳහා සැරසී සිටින රූමත් නව යෝන් මනාලියකසේ කුරුස පල්ලිය දුරට පෙනුනේය. කුරුස හන්දියේ සිට පල්ලිය දක්වා පාර කුරුස රටාවකට සකස් කළ ගොක්කොල යොදා සරසා තිබුණි. තැනක පිදුරු සෙවිලි කළ කුඩා කුටියක අලංකාර ගවලෙනකි. එතුළ ගව ඔරුවක ජේසු බිරිඳා ලෙස සැරසුණු කුඩා බෝනික්කෙක් සුවසේ නිදා සිටි. මට මතක් වුණේ සරා විසින් වෙසක් පෝයට හදන තරු හැඩැති නෙළුම් මල් වෙසක් කූඩුය. ඔහු සෑම වෙසක් පෝයකටම නෙළුම් මල් කූඩු 7ක් හදයි. ඉන් පසු කුඩාම නෙළුම් මලේ සිට ලොකුම නෙළුම් මල දක්වා පිළිවෙලට පේලියට ඒවා බෝමළුවේ සිටුවයි. ලොකුම නෙළුම් මල් කූඩුවේ සිදුහත් කුමාරයාගේ සිතුවමක් සවි කරයි. පසුගිය වෙසක් පෝයට සරා කූඩු සවි කළේ පන්සලේ ඇති පොකුණේය. අපේ පන්සල පිහිටා තිබෙන්නේ ලස්සන ගල් තලාවක් උඩය. නංගීත් මමත් හඳ පානේ ගල් තලාවේ වාඩි වී වෙසක් කූඩු නැරඹුවෙමු. වතුරේ වෙසක් කූඩුවල ප්‍රතිබිම්බය හරි අපූරුවට පෙනුනේය. ඒ වුණාට ඒ කාලයේ හිරු අපේ නිවසට පැමිණ සිටියේ නැත. පහන් භාවනා කරනවද? මම කවදාවත් මේ වගේ උත්සවයක් දැකලා නැහැ. නංගී පැවසුවාය. මම අද ඔයගොල්ලන්ව දේව මෙහෙයටත් එක්ක යන්නංකෝ. රෝස ආච්චි පැවසුවාය. ඇය වෙතින් පළෝයේ මහත් උත්සවශ්‍රීයකි. රිදී නූලෙන් වැඩ දැමූ සුදු පාට සාරියක් පහතරට ක්‍රමයට ඇඳ සිටි ඇය දුහුල් වේල් පළඳනාවකින් හිස සරසා සිටියාය. අද ඇයත් මනාලියක් වගේය. ගලිව ආතා ඇයට දෙවනි වූයේ නැත. ඔහු කළු කෝට් එක ඇඳ එහි කොලරයට යටින් නිල් පාට ඉරි වැටුණු ලේන්සුවක් පැළඳ සිටි. කව්බෝයි හැට් එකත් බස්තමත් ඔහුට ජේත්තුකාර පෙනුමක් එකතු කළේය. මග දෙපස විවිධ සැරසිලිවලින් අලංකාර කර ඇත. ලස්සන සමහට් එකක් තුළ නිල් පාට ලෝගුවක් ඇඳ සිටින දේව ප්‍රතිමාවකි. එහි හිසේ රන් පැහැති ඔටුන්නකි. එක අතකින් රිදියෙන් තැනූ කුරුසයක් දරා සිටි. කවුදේ ඔටුන්නක් දාගෙන ඉන්නේ? ඒ සාන්තුවරයෙක්. නංගී ඊළඟ ප්‍රශ්නයට ඇසීමට කට ඇරියා පමණි. වහාම ඇගේ අවධානය අසල සිටි බොම්බයි මොටයි වෙළෙන්දෙක් වෙත යොමු විය. රෝස පාට වලාකුළු බඳු බොම්බයි මොටයි කෑමට අකමැති ළමයෙක් සිටීද? ඇය වහාම ගලිව ආතාගේ අතින් අල්ලාගෙන ඒ දෙසට අදින්නට වූවාය. මට අර පුළුම් බෝලයක් ඕනේ. හොඳයි. දුවට ඕන්නම් ගන්න. ඔන්න මගේ එකෙන් ඉල්ලන්න නම් එන්න එපා. ඇය බොම්බයි මොටයි වෙළෙන්දාට ලං වී අප දෙසට හැරුණාය. හා ඉතින් පුතාලත් ගන්න. ගලිව ආතා එලෙස පැවසුවේ අපේ මුහුණේ මතු කෑදර බැල්ම නිසා බවට කිසිදු සැකයක් නැත. ඇරත් ඔහු මුණුබුරු මිනිබිරියන් ඉදිරියේ සැර වියදම් කාරයකි. අපට බොම්බයි මොටයි කමින් වැඩි දුරක් යාමට නොලැබුණි. හිරු මගේ අතින් ඇද්දේය. අර කාලගෝල මුදලාලි. දිව්‍යනේ. කාලගෝල මුදලාලි ඉදිරියේ ඇති රස කැවිලි කඩයේ රස කැවිලි කිරමින් සිටි. ඔහුගේ තෙල් පාට මහත කම්බුල් මුහුණ දෙපසට එල්ලා වැටේ. පහන් ඔයා දැක්කද? අර කෙලිපොඩිත්තිත් කඩේ වැඩ කරනවා. ඕ කෙලිපොඩිත්ති මොකද බූන්දි කඩේට වෙලා කරන්නේ? වැඩිපුර බලන්න එපා ඒ පැත්ත. අපි වඳුන ගනි. කෙලිපොඩිත්ති බූන්දි කඩේ වැඩ. පව් එයාට අද නිවාඩු හම්බ වෙලා නැහැ. රස කැවිලි කඩේ ගැනුම් කරුවන්ගෙන් පිරිලාය. කාලගෝල මුදලාලි මැෂිමක් මෙන් කඩදාසි බෑගයට බූන්දි දමයි. ඉන්පසු තරාදියේ තැටිය මත තබයි. ඔහුගේ කොට මහත අත් ක්‍රියා කරන්නේ ඊටාම කඩිසෙරවය. කෙලි පොඩිත්තේ මුදල් අයකර ඉතුරු සල්ලි ආපසු දෙන්නේ පළ පුරුදු වෙලෙන්දියක වගේය. හිරුත් මමත් අඩියට දෙකට බූන්දි කඩය පසු කළෙමු. පල්ලියට පිවිසෙන දොරටුව දෙපසින් අහසට නැගුණු විශාල පොල් තොරණකි. එය ගේට්ටුව උඩින් ආරුක්කුවක් වනසේ කවාකාරව සාදා ඇත. නංගීට පොල් තොරණ යටින් ගමන් කිරීමට ලැබීම පුදුමයට කරුණකි.
රිදී පාටින් බබලන පොල් ගෙඩි සූර්යා ලෝකයට හසුව දිලිසේ. මේ මොන පුදුමයක්ද මේ? මේ පොල් තොරණක් සඳපාලි. රෝස ආච්චි සිනාසුනාය. ඇයි මේ පොල් ගෙඩි පාට කරලා තියෙන්නේ? ලස්සන වෙන්නනේ පුතේ. අද රෑට පොල් තොරණ වෙන්දේසි කරනවා. වැඩිම ගානට ඉල්ලන සල්ලිකාරයාට පොල් තොරණ අයිති වෙනවා. මේ අතර හිරු මද්දුගේත් මගේත් අත් අල්ලාගෙන නවත්වා ගත්තේය. ඇයි? මද්දු හිරුගේ කලබල විලාසය නිරීක්ෂණය කරමින් පැවසුවේය. බලන්න අර ෆාම් ගස් පේලියට මුවා වෙලා ඉන්නේ කවුද කියලා. පුදුමයි. ඒ උකුස්සා නේද? උකුස්සේ? මේ මිනිස්සුන්ගේ ගාලගෝට්ටිය මැද්දේ? මද්දු පුදුම වුණේය. මෙයා කැලේ ඉන්න උගුස්සෙක් නෙමෙයි. ඇයි අපි වාට කිව්වේ එක පොරිසාදයෙක් හිරුගේ ඇඟට රබර් නයික් දැම්ම කියලා? මේ ඒ උකුස්සද? ඔව්. අපි හොරෙන්ම කිට්ටු කරලා බලමු ඊගල් මොකද මෙතන කරන්න කියලා. සෙනග මැද්දෙන් මිනිස්සුන්ට මුවා වෙමින් අපි හිමිහිට ඊගල්ට කිට්ටු කළෙමු. ඔහුගේ අතේ සුදු පාට යමක් දක්නට තිබේ. යම් සිදුවීමක් දෙස ඊගල් මහත් විමසිල්ලෙන් බලා සිටින බව අපි දුටුවෙමු. ඒ අසල කොළුරංචුවක් කල්ලි ගැසී සිටිති. මද වේලාවක් කොළුරංචුව දෙස බලා සිටි ඊගල් හෙමිහිට ඔවුන්ට ලං වුණේය. කොළු ගැටීන්ගේ අවධානය තමා වෙත යොමු වහාම ඊගල් අතේ තිබුණු සුදු පාට දෙය අහසට දමා ගැසුවේය. ඇය සදහා ගන්නේ කෙසේද? ඔහු අහසට විසි කළේ සුදු පාට පරවියකි. ඌ සැඳෑ ඉරේලියට දිලිසෙමින් අහසට නැංගේය. ඉන්පසු නැවත සෙමෙන් පහත් වී ඊගල්ගේ උර මත වැසුවේය. ඒත් එක්කම නොසිතූ විලස අපට පිටුපසින් සඳපාලි හෙවත් නංගීගේ හුරු පුරුදු කටහඬ ඇසෙන්නට පටන් ගත්තේය. හෝනේ සුදුම සුදු පරවියෙක් නේද? අපි ඊගල්ට නොදැනෙනසේ ඔහු පසුපස ලුහු බැන්දෙමු. ඒ අතර සඳපාලි අපට නොපෙනෙනසේ අප පසුපස චරපුරුෂ සේවයේ යෙදී සිටි බව පෙනේ. මේ දඟමල්ලට පරවියා දුටු විට සිය චරපුරුෂ කාර්ය අමතක වූවාය. එහි ප්‍රතිඵලය වූයේ ඇය අපේ අතටම අසුවීමය. කෙසේ වුවත් මම වහාම ඇයව නිශ්ශබ්ද කර ගත්තෙමි. මේ අතර ඊගල් නැවතත් මැජික් කාරයෙකුසේ කොළු ගැටයින්ට පෙනෙනසේ පරවියා අහසට ගැසුවේය. මේ පාරනම් ඔහුට වැරදුණු පාටයි. පරවියා ඊයක්සේ අහසට නැග නොපෙනී ගියේය. මේ බව දුටු කල්ලියේ නායකයා ලෙස පෙනී සිටින කොළු ගැටයා අත් පොලසන් දී සිනාසුනේය. සිනාසෙන විට ඔහුගේ නල දතක් නිරාවරණය වේ. තමුසෙගේ යාළුව තමුසෙව දාලා වෙන රටකට ඉගිලුණා නේද? එහෙමද හිතුවේ? ඔන්න බලනවා. ඊගල් දිවට යටින් ඇඟිලි දෙකක් තබා විසිල් කළේය. පුදුමේකි. පරවියා ෂණයකින් අහසේ මතු වී ඊගල්ගේ උරහිස කරා පියඹාවේය. දැක්කද යාළුවා මෙහා මට කොච්චර කීකරුද කියලා? අපිටත් අතට අරන් බලන්න දෙනවකෝ. නල දතා එවර පින් සෙන්ඩු උනේය. එහෙම බෑ. ඕන්නම් මම තමුසෙට මගේ ඇරෝව විකුණන්නම්. ඒත් නල දතා ඊගල් දෙස සැකයෙන් බැලුවේය. මූව විකුණුවට පස්සේ මූ තමුසෙව හොයාගෙනේවි. මේ ඊගල්ගේ කතා දෙකක් නෑ. කිව්වොත් කිව්වා. මම ඇරෝට කිව්වොත් තමුසෙගේ යාළුවා වෙන්න කියලා ඌ කවදාවත් තමුසෙව අතාරින්නේ නෑ. කොළු ගැටයෙන් අතර කසුකුසුවක් පටන් ගත්තේය. ඉන්පසු චණ්ඩි පාට ශක්තිමත් කෙට්ටු උස කොල්ලෙක් ඉදිරියට ආවේය. "ඒයි බොරුකාරයා, උඹ අපිව ගොනාට අන්දන්නද හදන්නේ?" එහෙත් ඊගල් නොවේ මේ තර්ජනයෙන් ටිකක්වත් පසුබට උනේ. "ඔන්න බලා ගන්නවා." ඊගල් කලබල නොවී පරවියා තම මුවට ලංකර ඌට යමක් පවසා උගේ හිස පිරිමැද නල දතා දෙසට පා කර හැරියේය. මට ඊගල් පෙනුනේ ඇත්තම මැජික් කාරයෙක් වගේය. ඔහුගේ ඉරියව් සිත වශී කරන සුළුය. පරවියා පියඹා ගොස් නොපැකිලිව නල දතාගේ උරහිසේ වැසුවේය. චණ්ඩියාගේ කට වැසුනේය. නල දතා වහාම දෑත නගා පරවියා හසු කර ගැනීමට තැත් කළේය. ඒ ෂණයෙන් ඊගල් ඇසුරු ගැසුවේය. පරවියා සැනින් නැගී ඊගල්ගේ දසරුවට පාවී ආවේය. "දැක්ක නේද? මම මෙයාට කිව්වොත් විතරයි තමුසෙලා එක්ක ඉන්නේ. හොඳයි. තමුසෙ මූ කීයකටද විකුණන්නේ?" නල දතා පරාජය බාරගත්තේය.
මගේ ඇරෝ රුපියල් 10,000ක් වටිනවා. 10,000ක්? තමුස ඔය පරවි මොටාවත් අරගෙන අපේ දෑහැට නොපෙනි මක බෑවෙනවා. චණ්ඩියා ඊගල් දෙසට දඹර ඇඟිල්ල දිගු කරගෙන ආවේය. ඒත් ඊගල් නෙවෙයි මදක් හෝ පසු බැස්සේ. ඔහු මැජික් කාරයෙක් ලෙස නැවතත් දේශනාව පටන් ගත්තේය. තමුසලා දන්නවද රජ කාලේ ලන්දේසිකාරයෝ ඔත්තු බලන්න යව්වේ කවුද කියලා? පරවියෝ. ඊගල්ම ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය. උඹ ලන්දේසි කාලේ හිටියද? චණ්ඩියා නැවතත් කටගැසුවේය. ඈත මුහුදේ දූපතක තමයි ලන්දේසිකාරයෝ පරවියෝ පුහුණු කළේ. සාධාරණ වත්තේ පරයි චන්දරේ ඒ දූපතට ගිහිලා තමයි මේ පරවියෝ ගෙනත් තියෙන්නේ. ගැටව් පිරිස ඊගල් දිහා වශී වෙලා වගේ බලා සිටියෝය. සිය චතුර කතාව තුළින් ඊගල් ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ විශ්වාසය දිනා ගත්තේය. හොඳයි, මම මේ දවස්වල තවත් පරේ ජෝඩුවක් පුහුණු කරනවා. මට තමුසලගේ මූණට බැහැ කියන්න බෑ. දැන් තමුසල ළඟ සල්ලි කොච්චරක් තියෙනවද? ඊගල් අන්තිමට කතාව ඔහුට අවශ්‍ය තැනට ගෙනාවේය. ඔක්කොම සල්ලි එලියට ගන්න බලන්න. නලදතා කණ්ඩායමට අණ දුන්නේය. ඉන්පසු හැමෝගෙන්ම තම තමන්ගේ කලිසම් කමිස සාක්කු සොයා ගොස් මුදල් එලියට ගන්නට පටන් ගත්තේ යුහුසුළු බවින්ය. එලියට ආ මුදල් නලදතාගේ දෑතට එකතුවීමට වැඩි වේලා ගත වුණේ නැත. නලදතා එම මුදල් ගනින්නට පටන් ගත්තේය. මුලින්ම 50 කොළය, ඉන් පස්සේ 20 කොළ 4ක්, ඊළඟට 10 කොළ, අන්තිමට කාසි 240යි. හොඳයි, මට 200 දෙනවකෝ. තමුසලා ඉතුරු 40 බෙදා ගන්නවලා. ඇරෝට රජගෙදර පරවියට වගේ සලකන්න ඕනේ. නැත්තම් මෙයා මාව හොයාගෙන එයි. ඊගල් මහා දානපතියෙක් වූයේ මේ ආකාරයටය. ඉන්පසු ඔහු ආපසු හැරුණේය. ඔහු දෙස බලා සිටින අප දුටු ඊගල්ගේ මුහුණ පුදුමයෙන් ඇද වී ගියේය. ඇයි ඔය අර මැජික් පරවිය විකුණලා දැම්මේ? හිරු ඊගල්ගෙන් ඇසුවේය. හෙට වැලිකඩ යන්න මග වියදම හොයාගන්න. අපරාදේ, මද්දුට කියවුණේය. ඊගල්ගේ දෑස් මද්දුගේ හිසේ සිට දෙපතුල දක්වා ගමන් කර නැවත හිරුගේ දෑස් වෙත එල්ල වී නතර වුණේය. මේ තමයි මද්දු. හිරු ඊගල්ට මද්දුව හඳුන්වා දුන්නේය. මම ඊගල්. සාධාරණ වත්තේ ඊගල්. ඊගල් මද්දුට තමන්ව හඳුන්වා දුන්නේ එසේය. අනතුරුව නළලට වැටෙන කෙස්රොද ජේත්තුකාර ලෙස ඉහළට කෙළේය. ඊගල් ලන්දේසිකාරයෝ ගැන කිව්ව කතාව ඇත්ත. ලන්දේසිකාරයෝ පරවියන්ව ඔත්තු බලන්න යැව්වා. ලියුම් ගනුදෙනු කරන්නත් පරවියෝ පුහුණු කළා. ඩෙල්ෆ් කියන දූපතේ පරවියන්ට ලගින්න හැදුව ගෙවල් තාමත් තියෙනවා. මද්දු පැහැදිලි කළේය. ඊගල් හිනා වුණේය. ඔහු සිනාසෙන විට දෑස් දිලිසේ. සාධාරණ වත්තේ පරවි චන්ද්‍රේ තමයි ඔය කතන්දර කියන්නේ. ඔයාට කොහෙන්ද ඔය පරවිය හම්බුනේ? මම ඇරෝව දිනාගත්තේ ඔට්ටුවට පරවියෝ ගහලා. ඒත් ඒ තරමට පරවියක පුහුණු කරන එක ලේසි නෑ නේද? මද්දු දුකෙන් ඇසුවේය. ඇයි? ඔයාටත් ඒ වගේ එකෙක් ඕනේද? හොඳයි, ඔයාගේ අතේ සල්ලි කොච්චරක් තියෙනවද? සල්ලි කොච්චර තිබුණත් ඔයා ළඟ පරවියෙක් නෑනේ. එක විසිල් පාරෙන් මම පරවියෙක් ගෙනත් දෙන්න. අනේ, මට එක පාරක් පරවියෙක් වඩාගෙන අතගාලා බලන්න තියෙයි නම්. මෙතෙක් නිහඬව සිටි නංගී එසේ කියමින් ඊගල් දෙස බලා සුසුමක් හෙළුවාය. ඉන්පසු නැවතත් ඒ සුපුරුදු දෙය සිදු වුණේය. නංගිගේ රවුම් කොණ්ඩ කැරැල්ලක් දිගහැරෙනසේ පහළට ඇද ඇතෑරීමට ඊගල්ට සිතුනේය. ඉන්පසු ක්ෂණයක එය නැවතත් කැරලි ගැසුනේය. මද වේලාවක් නංගි දෙස බලා සිටි ඊගල් හීනියට තීව්‍ර ලෙස සිවුරුහම් කළේය. විනාඩියක් ගතවීමට පෙර සුදුම සුදු පාට පරවියෙක් පැමිණ ඊගල්ගේ උරහිසේ වැසුවේය. අතගාල බලන්න. ඊගල් නංගීට පරවියාව පිරිනැමුවේය. ඒ ෂණික ක්‍රියාවෙන් නංගී විස්මයට පත්වී සිටි නමුත් ඇය ආචාරශීලී ලෙස සිනාසී පරවියා වඩා ගත්තාය. මේ අර දැන්තියකට කලින් ඔයා විකනපු ඇරෝ නේද? හිරු ඇසුවේය. කරුණා කරලා ඉක්මනට මෙයා ආපහු යවන්න. නැත්තං අර පෝලිසාදයන් එක්ක අපට බඩ පිරෙන්න කන්න ලැබේ. නංගි ඇරෝගේ පියාපත් යටින් අතදා ඌව පපුවට තුරුළු කරගෙන සිටියාය. ඉන්පසු උගේ මුහුණට මුහුණ තියාගත්තාය. ඇය ඇරෝව ඊගල්ට දුන්නේ හොඳ හිතින් නොවේ. ඊගල් ඇරෝ සමග සුපුරුදු සංඥා කතාබහෙන් පසු ඌව නැවත අහසට ගැසුවේය. ඉක්බිතිව ඇරෝ ඔහුගේ අලුත් ගැනුම් කරුවා වෙත පියෑඹුවේය.
හොඳයි. ඇරෝට ආයෙත් එන්න බැරි වෙන විදියට ඒගොල්ලෝ ඇරෝව කුඩු කළොත් තව දුරටත් හිතේ තියාගෙන ඉන්න බැරි තැන මම ඒ ප්‍රශ්නය ඇසුවෙමි. ඇරෝව හිර කරගෙන ඉන්න කාටවත් බෑ. එයා කොහොම හරි පැනගන්නවා. කොහොම හරි පැනගන්න බැරි වුණොත් එහෙම වුණොත් මම ගිහින් හොරෙන් ඌව බේරගෙන එනවා. හොඳයි. අපි එහෙනම් හෙට හමුවෙමු. තව දුරටත් කතාව දිග්ගස්සන්නේ නැතුව හිරු පැවසුවේය. ඊගල් හරියට රොබින් හුඩ් වගේ හිත හොඳ මංගොල්ලකාරයෙක්. ෆාම් ගස් පේලියට මුවාවී පියමයින්න ඊගල් දෙස බලමින් මද්දු පැවසුවේය. ඉන්න මම සඳපාලිව රෝසාච්චට බාරදීලා එන්නම්. මද්දු නංගීගේ අතක් අල්ලාගෙන දෙව් මැදුර දෙසට පියමන් කළේය. කතාව ඊළඟ කොටසින් මොකක් පේද? කමෙන්ට් කරන්න. ඉතුරු කොටසත් අහන්න channel එක subscribe කරලා තියාගන්න.